සාදරයෙන් පිළිගන්නවා කුක් විත් රසාදරේ මගේ YouTube channel එකට. අද මම හදන්න යන්නේ සෝයා වලින් ඉක්මනට හදාගන්න පුළුවන් රසම රස කෑමක්. එහෙනම් අපි බලමුද මොනවද ඕන කරන්න කියලා. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය. සෝයා මීට්, පාන් පිටි, ලුණු, කහ, කෑලි මිරිස්, පොල් තෙල්, වතුර. ඔය ටික තමයි අපිට ඕන කරන්නේ. එහෙනම් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. දැන් අපි ඉස්සෙල්ලාම සෝයා පැකට් එක කඩාගෙන මේක අපි උණු වතුර දාලා තම්බ ගන්න ඕනේ. ලුණු ටිකක් එකතු කරගෙන අපි දැන් උණු වතුරත් එකතු කරලා මේක ටිකක් තැම්බෙන්න වහලා තියෙනවා. ඒක තැම්බෙනකන් අපි අර පාන් පිටිය ගත්තේ අපි ඒකට කහ කුඩු ටිකක්, කෑලි මිරිස් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සැර දාගන්න. ඊගාට අපි ලුණු එකතු කරගන්නවා. ලුණු අපි සෝයා මීට් වලටත් එකතු කරගෙන තියෙන හින්දා මේකටත් සාමාන්‍ය ගානකට එකතු කරන්න. දැන් අපි හොඳට කලවම් කරගමු. අපි මේක බැටර් එකක් තමයි හදාගන්න ඕනේ. අපි වතුර ටික ටික දාලා මේක උකු බැටර් එකක් වෙන විදිහට හදාගමු. ඔයාලත් මේ විදිහට සෝයා මීට් හදලා කාලා තියෙනවද? කාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මේ ගානට උකු බැටර් එක මෙන්න මේ පදමට හදා ගන්න. දැන් අපි සෝයා මීට් එකේ වතුර ඉවත් කරගන්න ඕනේ. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් ওই විදිහට වතුර බේරගෙන වෙනම භාජනයකට දාගමු. දැන් අපි හොඳට තව තෙත තියෙනවා වතුර යන්න මේ සෝයා මීට් ටික හොඳට මිරික ගන්න. නැත්නම් අර වතුර හිටිනවනේ ඇතුලේ. අපි මේක බැද ගන්නනේ යන්නේ. ඒ හින්දා හොඳට මිරික ගන්න. දැන් අපි අර පැකට් සෝයා මීට් වල කුඩු පැකට් එකක් තියෙනවනේ. ඒ පැකට් එක තමයි මේ දාලා අනාගෙන තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ඔයාලා මේකට දාගෙන අනා ගන්න. එතකොට තමයි රස වැඩි. ඔය තියෙන පැකට් එක තියෙනවා. ඔන්න ඔය විදිහට හොඳට අනා ගන්න. දැන් අපි චාත්‍යයක් ලිපේ තියාගෙන තෙල් එකතු කරගමු. දැන් අපි මේ බැටර් එකට සෝයා මීට් දාගෙන බැටර් එකේ තවර ගන්න ඕනේ. දැන් අපි තෙල් රත් වෙලා තියෙන්නේ. එකින් එකට එකතු කරලා දාගන්න. නැත්නම් ඔක්කොම එකට අරන් දාන්න යන්න එපා. ඔය විදිහට එක එක දාගන්න. ඇත්තටම මේක හරිම රසයි.
මද ගින්දරේ බැද ගන්න. මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. රන්වන් පාට වේගන එද්දි අපි ලිපෙන් බාගමු. මේක හරි ක්‍රිස්පියට තියෙනවා. ඇත්තටම හරිම රසයි. දැන් අපි බැදගෙන ඉවරයි. බලන්නකො බැදගත්තාම සෝයා මීට්ද කියලා හොයන්නවත් බෑ. ඔයාලත් හදලා බලලා රස කොහමද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.